අස්වැසුම දෙවනි අදියරේ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ඉන්න ඔබ වෙනුවෙන් මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මම දැන්ට අස්වැසුම ප්‍රතිලාභය ගැන වීඩියෝ කීපයක්ම ගෙනාවා. ඒකෙදි ගොඩක් අලුත් අස්වැසුම අපේක්ෂාවෙන් ඉන්න ප්‍රතිලාභීන් කියලා තියෙන දෙයක් තමයි කවද්ද එයාලට අස්වැසුම හිමි වෙන්නේ සහ කවද්ද ඒ අස්වැසුම ලිස්ට් එක දාන්නේ කියලා. මෙන්න මේ වගේ බැංකු ගිණුම් සම්බන්ධ ගැටලු කීපයකුත් මෙයාලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඔක්කොටම හරියන්න මම අද මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මෙන්න මේ වගේ අස්වැසුම සම්බන්ධ වීඩියෝස් ඔයාලට බලන්න ඕනි නම් මගේ channel එක මිස් වෙන්නේ නැතුව තියාගන්න ඕනි නම් ඔයාලට කරන්න තියෙන්නේ පහළ තියෙන subscribe button එක click කරලා notification button එක all දාගන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්පු ගමන්ම ඔයාගේ ළඟට එනවා මගේ channel එක මිස් වෙන්නේ නැහැ. ඒ හින්දා අමතක කරන්නේ නැතුව මේ දැම්මම subscribe button එක ඔබලා එන්න. හරි. ඉතින් මම දැන් ගොඩක් අයගේ ඉල්ලීමක් තියෙනවා මේ අස්වැසුම ගෙදරට ආවා සමීක්ෂණය කරන්න දැන් මාස දෙකකට විතර කලින්. නමුත් තාම අස්වැසුම ගැන කිසිම ප්‍රතිචාරයක් නැහැ. අලුතෙන් කවද්ද මෙයාලට අස්වැසුම හිමි වෙන්නේ සහ කවද්ද අලුත් ලිස්ට් එක දාන්නේ කියලා. ඉතින් මට හිතෙන අදහස් මට කියන්න බෑනේ. ඒ හින්දා මම අනිවාර්යෙන් මේ ගැන හෙව්වා. මේ ගැන හොයලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයකම අස්වැසුම සම්බන්ධ නිලධාරීන් කිහිප දෙනෙක්ගෙන් විමසීමක් කරා. කවද්ද මේ අලුත් අයට අස්වැසුම ප්‍රතිලාභය ලැබෙන්නේ සහ කවද්ද මේ ලිස්ට් එක දාන්නේ කියලා. ඉතින් එයාලගෙන් දැනගන්න ලැබුණු විදිහට අස්වැසුම දෙවනි අධ්‍යයනයේ තේරුණු ලිස්ට් එක සිලෙක්ටඩ් ලිස්ට් එක මේ ඊළඟ මාසේ ඒ කියන්නේ ජූනි මාසේ අන්තිමට දානවා. දැන් යන්නේ 2025 මැයි මාසේ 2025 ජූනි මාසේ අන්තිමටම ඒ කියන්නේ ඊළඟ මාසේ අන්තිමටම දානවා. ඉතින් මතක තියාගන්න මේ ලිස්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ සමාජ සුපසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ්සයිට් එක. ඉතින් ඔයාලා WBB කියලා යන්නේ අන්න ඒ වෙබ්සයිට් එක. ඉතින් සමහරක් අය ඒ දෙවනි අධ්‍යයනයේ ගෙදරට අස්වැසුම නිලධාරිය ඇවිල්ලා සංගණනය කරපු අය දැනටම ගිහිල්ලා අස්වැසුම ඒ WBB වෙබ්සයිට් එකේ එයාලට ගෙදරට දුන්නාර QR අංකේ ID නම්බරේ ගහලා චෙක් කරන්න යනවා. ඉතින් ඒක චෙක් කරන්න එපා. ඒකට හේතුව එහෙම චෙක් කරාට ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ ගෙදරට ආපු ඔයාගේ අස්වැසුම නිලධාරියා දාපු තොරතුරු ටික විතරයි ඒ සිස්ටම් එකේ පෙන්වන්නේ. නමුත් තේරිලාද නැද්ද කියලා මේ වෙද්දි පෙන්වන්නේ නැහැ දෙවනි අධ්‍යයනයේ ආයෙත්. එහෙම බලන්න ඕන නම් ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ දෙවනි අධ්‍යයනයේ සිලෙක්ටඩ් ලිස්ට් එක. ඒ කියන්නේ තේරුණු ලිස්ට් එක සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ්සයිට් එකේ දැම්මට පස්සේ. ඉතින් ඒ ලිස්ට් එක දාපු ගාමම ඔයාට ඔයාලගේ වසම ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හරි එහෙම නැත්නම් සංවර්ධන නිලධාරී කාර්යාලයෙන් හරි විමසීමක් කරන්න පුළුවන් අපි අස්වැසුමට තේරලාද ඉන්නේ නැද්ද කියලා. එතකොට එයාලා හරහත් ඔයාලට දැනගන්න පුළුවන් අපි අස්වැසුමක් තේරුණා නැද්ද කියලා එයාලට අතටත් ලිස්ට් එකක් එවනවා. ඒ හින්දා ඔයාලා දැම්මම ගිහිල්ලා වෙබ්සයිට් එකේ අලුතෙන් දාපු QR අංකේ හෝ ID නම්බරේ ගහලා සර්ච් කරන්න එපා. මොකද එතකොට ඔයාලා දාපු තොරතුරු ටික විතරයි පෙන්වන්නේ. ඊට ඇරෙන්න තේරලාද නැද්ද සහ අස්වැසුම මොන කැටගරිය යටතේද තේරලා තියෙන්නේ කියලා ඔයාට වැටෙන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාගේ වසමේ අස්වැසුම නිලධාරියා මාර්ගෙන් ජූනි අන්තිම දිහාට ලිස්ට් එක දැම්මට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාත් තේරලාද නැද්ද කියලා. ඒ වගේම බැංකු ගිණුම් සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරා මේ පරණ අයයි ඒ වගේම අලුතෙන් අස්වැසුම දාපු අයයි. ඉතින් දැන්ට කියලා තියෙන්නේ නම් රජයේ බැංකු හතරක් තමයි. ඒ කියන්නේ මහජන බැංකුව, ලංකා බැංකුව, NSB බැංකුව, RDB බැංකුව. මෙන්න මේ බැංකු ගිණුම් හතරේ තොරතුරු ඇඩ් කරන්න කියලා. ඉතින් ඔයා දෙවනි අධ්‍යයනයේ කෙනෙක් නම් ඔයා වෙන පෞද්ගලික බැංකුවක හරි වෙන බැංකුවක හරි මම කියපු බැංකු හතරට අමතරව තොරතුරු ඇඩ් කරා නම් කලබල වෙන්න එපා. මොකද සිලෙක්ටඩ් ලිස්ට් එක දැම්මට පස්සේ අපිට ගිහිල්ලා ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඔයාලකට ඒ රජයේ බැංකුව විවෘත කිරීමට අදාළ ලිපියක් හෝ එහෙම නැත්නම් එතනට කියලා හරි රජයේ බැංකු ගිණුමක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් දෙවනි අධ්‍යයනයේ ලිස්ට් එක දාන්නේ මතක තියාගන්න දැන්ට තියෙන ආරංචි අනුව ජූනි මාසේ අන්තිම. ඉතින් ඒ හින්දා කලබල වෙන්න එපා. මේ channel එක subscribe කරලා තියාගත්තොත් ඔයාට ඒව දාපු ගාමම විස්තර වලට බලා ගන්න පුළුවන්. ඒ හින්දා channel එක subscribe කරන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හැමෝම ඔයාලා හැමෝටම සුබ දවසක්.